Hello. ඔව්. ඔව්. මොනවද මේ හදන්නේ? මේ බිත්තර රොටි. බිත්තර රොටි. නම මොකක්ද? බයිට් පෙන්. මොකද්ද? බයිට් පෙනුය. වයිට් පෙන්ජ මොනවද හදන්නේ? පරාට. පරාට. ඒකට මොනවද දාගත්තේ? පිටි දැම්මා. ඊට පස්සේ ලුණු දැම්මා. ඊට පස්සේ අපි දාගන්නවා වතුර ටිකක් ඔය එක වතුර වෙන්න. මේ කෙලක් දාගන්න ඕනේ. ඈ? කෙල. මේ මොංගල් දෙයිද? ඉජනවනේ දැන් ඔක් කතා කරන්නේ. නේ? නෑ කෙල දාන්නේ. දාන්නේ. ඊට පස්සේ අපි අනා ගන්නවා. ඊට ඊට පස්සේ අපි මේක අනා ගන්න විනාඩි 20ක්. අනාවේ. අනාගෙන තියෙන මේ පරාට එක හදන වෙලාවට සෙට් දැනට සමු ගන්නවා. කවුද මේ? වෙන බයිට් පෙන්. වයිට් පෙන්ජ සමගින් සමු ගන්නවා. බයි. Hello. ඔව් මොනවද හදන්නේ? අපි බිත්තර රොටි හදනවා. මොනවද දාන්නේ? පාම් පිට්. මොනවද? පාම් පිට්. ඇයි ඒ වැඩියෙන් දැම්මේ? නැත්තම් මේ හදනකොට මේ චුට්ටක් අඩු වෙනවා. Oh. I say bite පේනුය. අදලයි අපි මේකක් අර හදන්නේ. එහා පැත්තේ මොනවද හැදෙන්නේ? කැවුම් යද? ඒ මොකටද? කැවුම් පැත්තේ බයයි. අවුරුද්ද නෑනේ. අවුරුද්ද නැති වුණාට අපි කැවුම් හදමු. කැවුම් කරනවා. බිත්තර රොටි කොට ගෙදර හදනේ අනේ. බිත්තර තියද? බිත්තර මේදි බිත්තර ගණන් කීයද ගණන්? ඈ ගණන් කොහමද? ගණන් 200ක් විතර. බිත්තරයක්ද? ඔව් බිත්තර 300ක්. බුදුආ. මේක මේ වෙනව මෙන්න. ඔය ඒක හන්දක් හොයන්නේ අනිත් පැත්තේ ගන්නවා. අයියෝ හැමතැනම බයිට් පේනුජ බිත්තර රොටි හදන්නේ වසර කීයකින්ද? 3 කීයද? නෑ 4. බයිට් හදන්න ලේසි මේ බිත්තර රොටි. බිත්තර රොටි. මිශ්‍රණයට මොනවද දැම්මේ? ඈ මිශ්‍රණයට මොනවද දැම්මේ? මිශ්‍රණයට දැම්මා. අපි කලින් කිව්වා. මේකට දාන්න නැද්ද? මේකට මොකුත් දාන්න නැද්ද මැදට? දාන්න ඉතින්. වහන්න නෑ බං. ඇයි? කවන්නේ නෑ කර. ඒ මොනවද? බිත්තරත් එක්ක සැර. බිත්තරත් එක්ක සැර. දාලා බිත්තර පොඩ්ඩයිනේ බං දාන්න. ඇතිනේ. ඇති බං. මේ ඔට වඩා මම දන්නවා ඉතින් අදන්න. බයිට් පේනොද? අම්ම මේක දෙපැත්තේ ගහන්න